SEAP has emerged as a leading corporate in marine and industrial machinery maintenance, transforming the maritime landscape of Sri Lanka. SEAP, navigating excellence, delivering tomorrow. අයිබෝවන් තවත් ඉන්සයිට් සාකච්ඡා වැඩසටහනට ඔබ පිළිගන්නවා. අද අපිත් එක්ක රැඳී සිටිනවා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ. අයිබෝවන් ආචාර්යතුමා. අධිපතිතුමා මම අහන්න කැමති ඔබතුමාට තියෙන චෝදනාවක් තමයි 2022 ඇප්‍රිල් 12 වෙනිදා හිතා මතාම ඔයගොල්ලෝ ණය පැහැර හැරීමේ තීරණය අරන් රටට කිව්වා කියන එක. මොකද්ද මේකේ ඇත්ත තත්ත්වය? මංකොලොත් භාවය. ඔව්. මොකද මේ ඇත්ත තත්ත්වය? ඒක ඇත්ත තත්ත්වය අත වශයෙන්ම බොහොම සූතියි ප්‍රශ්නයක් වට. මම බොහෝ දෙනා තේරුම් ගන්න සමහර කෙනෙක් දෙන්න තාමත් බොහෝ තුන්කරේ උත්සාහ නොකර ඉන්නවා. ඒ අවස්ථාවේ සිද්ධ වුණේ අපි හැමෝම දන්නවා. මම වැඩ බාර ගන්න වෙලාව වෙනකොට මේ රටේ දේශනා ගේීමට විවිධ සංචිත ප්‍රමාණය පාවිච්චි කරක සංචිත ප්‍රමාණය මම ආවට පස්සේ 12ක් විතර රට විතර මම දැනගත්තා. සංචිත තිබුණේ ඩොලර් මිලියන් 25කට අඩු ප්‍රමාණයක් ණය ගේීමට හැකි පාවිච්චි මුදල් ඊළඟ සතියේ 10 අප්‍රේල් 18 වෙනිදාට ගේීමට තිබුණා. මම හිතන්නේ මිලියන් 200කට ආසන්න ප්‍රමාණයක් චයිනීස් එක්සිම් බැංක් චයිනීස් ඩෙවලොප්මන්ට් බැංක් එක අනිත් එක මේ පොලිය දුවන්න ISB රයිට් එම දෙදලක් තිබුණා 18 වෙනිදාට කිව්වා. ඒකට මම බලුවාම මම කරේ ආවට පස්සේ ඊට පස්සෙන් නම් ඒතර හිරු ජනාධිපතිතුමාට මුදල් ඇමතිතුමාට සහ සමරක වෙන්න මණ්ඩලයේ ආයතක සාකච්ඡා කරලා කොහොමද මේක තියෙන තත්ත්වය ගැන මුලින්ම මේ අයට දැනුම් දෙන්න. ඒ මගේ වගකීම මහ බැංකුව අධිපති සහ බැංකුව කියන ඇත්ත තත්ත්වය ඒ අවස්ථාවේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට ජනාධිපතිතුමාට මුදල් දැනුම් දෙන්න. මම පළවෙනි කාරණේ කරේ ජනාධිපතිතුමා සහ මුදල් ඇමතිතුමාට අල්සර් මතන දැනුම් දුන්නා. අපිට තියෙන මෙන්න මෙච්චරයි. කොමියුනිස්ට් පාඩම් ප්‍රමාණය පාවිච්චි වෙන්නේ. නමුත් අපට මිලියන 200කට කිට්ටු ගන්න ගෙවන්න තියෙන ලබන සිපාත. ඒකට තියෙන්නේ යම්කිසි ප්‍රොසෙස් දෙකයි. එකක් අපි 18 වෙනිදා වෙනකම්ම කරන්නේ නැතුව ඉඳලා 18 වෙනිදා ගෙවන්න හැකියාවක් නැහැ. නොගෙවා ඉඳලා කියන්නේ එතකොට ඩිෆෝල්ට් එක, හાર્ඩ් ඩිෆෝල්ට්. කියන්නේ ණය ගෙවීම පැහැර හැරීම නොදන්නවා ණය ගෙවීම පැහැර. ඒකෙන් වෙන්න පුළුවන් හානිය තාම විශාලයි රට. කිසිම දවසක ආයෙත් කිසිම කෙනෙක් ණය ගෙවන්න ණය ලබාගෙන ඉවත් වෙන්න අපි නොකිය ණය ගෙවීම පැහැර හැරි. අනිකුත් තිබුණ ඔප්ෂන් එක තමයි ඊට කලින් ඉඳන් ගොඩක් අය කරන්නලා හිටියා. දැනුම් දෙන්න මේක ණය ගත්ත අයට විශේෂයෙන් විදේශීයන්ට අපි ඉන්නේ මේ තත්ත්වය. ණය ගෙවීමට අපි ණය ගෙවීමට උනන්දුවක් තියෙනවා. අපි කමිට්මන්ට් එක තියෙනවා. නමුත් අපිට ගෙවීමේ හැකියාව ඇබිලිටි එක නැහැ. මෙච්චර අපිට තියෙනද? ඒකට කලින් කියන්න මේක අපි తాවකාලිකව ණය ගෙවීම අත්විඳ නරඹ කාලය. අපි ඒ කාලය දුන්නොත් ණය ප්‍රතිගත කරලා කාලයක් අරගෙන ඊට පස්සේ නැවත අපි ණය ගෙවීම පටන් ගන්නවා. ප්‍රතිගත කිරීම පටන් ගන්න වෙනවා. ඒක නිසා එතකන් తాවකාලික ණයසානයක් අපල ලබා දෙන්න තියෙන. ඒක තමයි ඒක ඒ අවස්ථාවේදී තියෙන ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එනෝ මම සහ ඒ වාස්තේ මුදල් අමාත්‍යාංශ තමයි සමාජ. බලා හිටපු ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යාංශ දැනුම් මේක තමයි තත්ත්වය. මේක තමයි ඔප්ෂන්ස් දෙක. ඒක බුදුමාලා තීරණය කරන්න මොකද්ද තියෙන්නේ. යන වේලාවේ ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශ සහ ඒවල හිටපු කණ්ඩායම් පිළිතුර අපිට දැන් ඒගොල්ලෝ අපින් උතරන්නේ තවත් විශේෂඥ රාශියකින් ගැන විස්තර අහලා බලලා විරුද්ධ පක්ෂ දේශපාලන කතා කළා. ඒගොල්ලෝ හැමෝම තීරණය කරගත්තා. ගත්ත තීරණයක් මේක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ වෙලාවේ රටට ගන්න තිබිච්ච හොඳම තීරණය මම සන්තෝෂ වුණා තමත් මම ඒකට දායක වීම ගැන. අපි නිර්දේශ කරා මහ බැංකුව මුදල් මණ්ඩලය නිර්දේශ කරා මුදල් අමාත්‍යාංශ 11 වෙනිදාට මේ තියෙන තත්ත්වය අනුව අපි එතකොට පබ්ලික් ඩෙට් ඒජන්ට් ඒජන්ස් මං මහ බැංකුවෙන් අපිට විදේශ ණය ගෙවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මෙන්න මේක නිර්දේශ කරා මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශය ඒ වෙලාවේ ජනාධිපතිතුමාගේ අවසරය ඇතුව ඒක පිළි අරගෙන 12 වෙනිදා මේක ටෙම්පරරි කියන්නේ తాවකාලික ණය ගෙවීමේ කියන නිවේදනය මුදල් අමාත්‍යාංශයේ ස්ටේට්මන්ට් එකක් අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් මාධ්‍යයට සහ ලෝකයට ඒක අනවුන්ස් කරා. දැන් පළවෙනි පියවර. ඒතර මමත් එතන හිටියා. මොකද අපි තමයි මේක විදේශ කරේ. ඒගොල්ලන්ගේ විදේශ බාරගත්තා. නමුත් මේකෙදි තියෙන විදේශ විනිමය තත්ත්වය මොකද්ද? කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්නේ? ඒ තාක්ෂණික සම්ස කරුණු පැහැදිලි වීමට ඒ
ප්‍රකාශනය කරන වෙලාවේ මමත් එතන හිටියා. හරි. එතකොට තුන් දෙනෙක් තමයි මේ මහ බැංකුව නෙමෙයි කරන්නේ. මහ බැංකුවට එහෙම නිවේදන නිකුත් කිරීම නීතියෙන් බලයක් නැහැ. තීරණ ගන්න ඕන මුදල් අමාත්‍යාංශය සහ රජය. ඉතින් විරෝධී විදිහට ඒ අවස්ථාවේ මුදල් අමාත්‍යාංශය සහ ඉලාතුමා තීරණය ගත්තා. ඊට පස්සේ ඒකේ ආවරණ අනුමැතිය යටත්ව කැබිනට් එකේ 16 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඊට පස්සේ අනවුන්ස්මන්ට් එක 12 වෙනිදා 16 වෙනිදා කැබිනට් මණ්ඩලය අනුමැතියක් ලබා ගත්තා. ඒකට එවර්ෂිප් වෙන මණ්ඩලය අනුමත කරා. ඊට පස්සේ මේ මාසේ 4 වෙනිදා ඊට පස්සෙම අපි ප්‍රතිසක් කරන ප්‍රතිසකත් එකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල EFF සාකච්ඡා යන පටන් ගත්තා. ඒතකොට ඒ සඳහා විදේශ වොෂින්ටන් වල ගියා අමතුමා සම්බන්ධය. ඊ ලාභ හැටියම මේ 4 වෙනිදා ඒකට මුදල් අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ මේ ගැන විශේෂ ප්‍රකාශයක් කරා. පාර්ලිමේන්තුවට දැනුවත් කරයි. ඒක සමහර කෙනෙක් පාර්ලිමේන්තුව දැනුවත් නැතුව කරේ කියන එක වැරදි. මුදල් අමාත්‍යතුමා ඒ වෙලෙ හිටපු මුදල් අමාත්‍යතුමා පැහැදිලිව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා. ඒතකොට පාර්ලිමේන්තුවේ යම්කිසි මේකට විරුද්ධත්වයක් තියෙනවා නම් ඒකටත් යම්කිසි කාලයක් තිබුණා. මොකද අපි 18 වෙනිදා ගේමට තිබිච්ච වාරකය තමයි අපි කිව්වේ తాවකාලිකව අත්හිටුණා. ඒක යම්කිසි ආකාරයක ක්‍රියාත්මක වෙන්නේ මාසයක සහන කාලයක් තියෙනවා නෑ යම්කිසි වාරකයක් කිව්වා. මේ මාසයක සහන කාලය ඇතුළත පාර්ලිමේන්තුව වෙනත් විසඳුමක් තිබ්බනම් මේ 18 වෙනිදා කලින් මේ 4 වෙනිදා තමයි පාර්ලිමේන්තුවට මුදල් අනිකුත් කරේ. මේ 18 වෙනිදා කලින් මේක වෙනත් ආකාරයක තීරණයක් ගන්නත් පාර්ලිමේන්තුවට අවශ්‍යකම තිබුණා. පාර්ලිමේන්තුවේ කිසිම ආකාරයක මේකට විරුද්ධව මේක වැරදි වෙනත් මාර්ගයක් තියෙනවා කියන එකක් ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂයත් ඒ වෙලාවේ ආවේ. හැමෝම ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවත් පිළිගත්තා මේක තමයි වැඩ පිළිවෙල. යනවා තමයි වැඩ පිළිවෙල ඉස්සරහට ඒ ජනාධිපතිතුමා එක්ක ඊට පස්සේ අනිදාවා එක්කත් ඊට පස්සේ මේවත් වදාගේ වැඩ පිළිවෙල ඒ ආකාරයට පාර්ලිමේන්තුවේ සම්පූර්ණ අනුමැතියක් තමයි එකින් එක ඉදිරියට ගියේ. කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවෙන් ආවෙ නැහැ විරෝධයක්. මෙහෙම නෙවෙයි වෙන ආකාරයක ගියාම මේ කරගන්න තිබුණා හෝ වෙන විසඳුමක් කිසිම වෙලාවක පාර්ලිමේන්තුවේවත් කැමති කොණ්ඩලින්වත් ආවේ නැහැ. ඒතර හැමෝම පුදුවේ පිළිගත්ත මේක තමයි යන්නතු මාර්ගය. ඒක තියෙන නීති ප්‍රතිපාදන අනුව තමයි එක්කලා තියෙන්නේ. තියෙන බලතල තියෙනවා ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යතුමාට සභාවලියුත් ඒ බලතල අනුව නියමිත ආකාරයෙන් කරේ. ඒතර මුදල් අමාත්‍යාංශය තමයි ඒක වකීම තියෙන්නේ. මහ බැංකුවට ඔබතුමාක විදියට මහ බැංකුවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න කිසිම ක්‍රමයක් නැහැ. කලින් තිබිච්ච ඉතින් කොහොමද තිබුණේ අවස්ථාවක් නේ අලුත් නීතියක් නම් තියෙනවා අපි මුදල් අපේ උද්‍යම ඉලක්කය වෙනස් වුණා. අංශ ආකාරයක අපිට පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. ඒක accountability. ඊටත් අපි යම් කිසි අවස්ථාවක් දැන් තියෙනවා එළිම පාර්ලිමේන්තුවට නෙවෙයි පාර්ලිමේන්තු සබ් කමිටි එකට අපිට සාකච්ඡාවක් කියලා දැන් දෙන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුවට යම් කිසි කිසිවක් කිරීම සම්පූර්ණ බලධාරී තියෙන කැබිනට් අමාත්‍යවරයෙකු කොටසක් වෙන මණ්ඩලෙ පමණයි. මුදල් අමාත්‍යාංශයට මහ බැංකුවට මේ කිසිම ආයතනයකට එහෙම පාර්ලිමේන්තුව දැනුම් දෙන්න ක්‍රමයක් නැහැ. මම දන්නේ කවුද මේ කතා කරන්නේ. තවත් චෝදනාවක් තමයි අධිපතිතුමා දැන් රජය එහෙම කරපු හින්දා අපිට අර ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියන එක අපිට වෙන බැංකුවට ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් අපිට ඕපන් කරන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. ඒ වගේම අර බංකොලොත් බව තියෙන හින්දා අපිට වෙන රටවලුත් එක්ක ගනුදෙනු කරන්න බැරි තත්ත්වයක් ආවා කියන එක. ඒකත් කියන අනිත් එක තමයි අපිට ඒක කරන්න නැතුව තව රටකින් අපිට ණයක් කරන් මේක ගෙවන්න තිබ්බා කියන එක. ඒ තත්ත්වයක් තිබ්බද ඇත්තටම? ඒක ඇත්ත වශයෙන්ම ඔය ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියන එක බලුවොත් මම ආවේ අප්‍රේල් 7 වෙනිදා බර ගන්න. එතකොට මාර්තු මාසේ සහ අප්‍රේල් මාසේ වෙන දවස් වෙනකොටත් අපේ රාජ්‍ය බැංකු දෙක ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් ඩිෆෝල්ට් කළා තියෙනවා. ඒකට ඒ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් ඩිෆෝල්ට් වෙන එක දැන්ටම ඉවරලා තිබුණා. එහෙම වෙච්ච අවස්ථාවක ඊට පස්සේ නැවතත් අපි ගෙවනවා කියලා කිව්වත් LCs ඕපන් කරන්න බැරි තත්ත්වෙ තිබුණා. ඒතර මේකෙන් කරේ ඒක ඒ වෙච්ච තත්ත්වෙ දිගටම තියෙනවා. ඒතර අපි මේක නොකරා නම් අපි ගමු 18 වෙනිදා මේක නොකරා නම් ඉතින් පස්සේ කොහොමත් මේක නවස් කරේ නැත්නම් ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් ඒක රේටින් ඩවුන්ග්‍රේඩ් ඩිෆෝල්ට් කියලා ගියාම කොහොමත් රේටින් ඩවුන්ග්‍රේඩ් වෙලා LCs ඕපන් කරන අපහසුතාව වෙනවා. ඒතර අපේ වක්කෙම තියෙන්නේ ඒ අවශ්‍ය කරන විදේශ විනිමය අපි ළඟ තියෙන්න ඕන ණයට නැතුව දෙන්න. ඒ නිසා තමයි තිබිට අභියෝගය වෙලා. ඒතර ඒ අභියෝගය ගැනීම තමයි විරුද්ධයක් කරේ. එතකොට බැංකු පද්ධතියේ විශේෂයෙන් එතකොට රාජ්‍ය බැංකු ඩිෆෝල්ට් කරලා තිබිච්ච නිසා ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියන එක අදාළ වෙන්නේ නැහැ කොහොම එතනම වෙලා තිබුණෙන් කාරණේ. දෙවෙනි කාරණය ඊට පස්සේ අපි දැන් බලන්න ඕන මේක නොකරා නම් මොකද්ද වෙන්න පුළුවන් තියෙන්නේ. ඒක නොකරා නම් වෙන තිබිච්ච එක අපි කිසිම දැනුම් දීවන්න නැතුව අපි විදේශනා පැහැරරිනවා. එතකොට දැන් පැහැරහැරීම සහ తాවකාලික ණයදීම අත්‍යවශ්‍යම කියන සම්පූර්ණ විශාල වෙනස්කම් දෙකක්. తాවකාලික විදේශ ණය ගෙවීම අත්‍යවශ්‍යම ණය ප්‍රතිගත කරන කියන තමයි තියෙන විච හොඳ මේක මම කිව්වා. විදේශ පැහැරහැරියා නම්
අපිට නැවතත් විශ්වාසයක් ඇතුව ගිහලා සාකච්ඡා කරනවත් බෑ ණය දීපු ඇත්ත. කියනවා අපි දැනුම් දෙන්න නැතුව ණය පැහැරිය. අපි ඉන්නේ සාකච්ඡාවට. ඔයගොල්ලෝ කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ක්‍රෙඩිබිලිටි ගන්නෑ. ණය ප්‍රතිඝාත කිරීමේ ක්‍රියාවලිය ඊට වැඩි ඉතාම බරපතල ගොඩාක් කාලයක් ගන්න අවුරුදු 3-4-5ක් යන ග්‍රීසියක වුණා. ආජන්ටිනාවක වුණා. එහෙම ණය පැහැරුවා රටවල් ණය ප්‍රතිඝාත කිරීම ඉතාම වේදනාකාරී දීර්ඝකාලීන වැඩ පිළිවෙල. එහෙම නොකිරීම තුලින් තමයි අපට ඉතාම කෙටි කාලයක් සාපේක්ෂව බැලුවොත් ඒ වගේ ගිය රටවල් සාපේක්ෂව අපි ඉතාම කෙටි සාපේක්ෂව අඩු කාලයක් තුල කිව්නේ අපි අවංකවම අපි ණය ගත්ත අයට කිව්වා මේක අපේ ජෙනුවින්ලි අපි කැමති මේක ණය ගන්න. නමුත් අපිට ගන්න හැකියාවක් නැහැ. අපිට කරුණාකර කාලයක් දෙන්න. සහනයක් දෙන්න. ඒකටයක් දෙන්න පුළුවන්. ණය ගෙවීම දී කරන්න. ඒ අනුව ඒගොල්ලෝ අවංකව අපි කියන්නේ negotiation good faith. මේක වංචා කරන දෙයක් නෙවෙයි. අපි ණය දීපු අයට අපි වංචා කරන්න හොඳ නැහැ. ණය දීපුවට ඇත්ත කියනවා. ඇත්ත කියලා ගන්න සාහනය තුලින් තමයි විශ්වාසය රැකෙන්නේ. ඒ විශ්වාසය රැකගැනීම ඒ ක්‍රියාවලිය තුළ මම සන්තෝෂ වෙනවා. මුළු ක්‍රියාවලිය තුළම ණය සාකච්ඡා වලදී negotiation team එකේ මම සහ මැන්සිල් වර්ධන තමයි ප්‍රධාන වශයෙන්. ඒ තමතර කියනවනේ දේශාලිමල් ලොකු සහායක් දුන්නා ටෙක්නිකල් පැත්තේ. උතුම් දෙනා තමයි විශේෂයෙන් ප්‍රධාන වාණිජ ණය ගන්න සාකච්ඡා. ඒ තමයි අපහසු සාකච්ඡා. නමුත් ඒ අය විශේෂයෙන් අපි genuinely negotiating good faith විශ්වාසයක් ඇතුව කරපු සාකච්ඡා පිළිගැනීම තුළින් තමයි අපට මේ ණය සහනය 40%ක net present value අඩු වීමක් බිලියන් 17ක අම්පසි ණය කල් දැපීමක් නේ වගරදව. ඒකෙන් ලොකු සහනයක් රජයට රටේ ජනතාවට ලැබුණා. එහෙම නොකරා නම් අපි අද තාමත් මේකේ එරිලා ජනතාව තවදුරටත් දුප්පත්කමට තවත් වැඩි වෙලා කර්මයක් වැටලා පොලි අනුපාතවල කරන්න බැලුවා. විවිධ දේශ වෙනුවෙන් නැතුව දේශ වෙනුවෙන් අනුපාත එක්සල් ගුවගේ 500,000 කියලා අවුරුද්ද ගන්න කොහේයිද කියලා. ඒ වගේ තිබිච්ච තත්ත්වයක් වළක්වා ගැනීම තියෙන හොඳම ක්‍රියාමාර්ගය මේක. ඒ නිසා අර උන්ක කලාවට මේක නොවුනා නම් අනිත් කාර්යය තමයි බැංකු පද්ධතිය ස්ථායතාවය. මේ තියෙන අමාරු තත්ත්වය යටතේ බැංකු පද්ධතියක් ස්ථාවර කරවා ගැනීම තුළින් තමයි මුළු රටේ ජනතාවගේම සමංගයේ බැංකුවල තියෙන තැන්පත් ඒ වෙනකොට බිලියන 15කට වැඩි තැන්පත් ට්‍රිලියන 15කට තැන්පත් බැංකු පද්ධතිය බිලියන 16ක 18ක ජනතාවගේ. එතකොට බැංකුවක් කඩ වැටුණා. බැංකු පද්ධතිය වැටුණා. මුළු රටේම ජනතාවගේ තිබිච්ච ඉතිරි කිරීම සම්පූර්ණයෙන්ම නැති වෙලාම යනවා. ඒක තමයි ලිබනනේ වුනේ. ආජන්ටිනාව ග්‍රීසිය ඒක තමයි වුනේ ඒ කාලේ ක්‍රයිසිස් කාලේ. මොකද අපිට බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට හැකියාව නිසා අත් වශයෙන්ම ජනතාවගේ මීට වඩා අමාරුම දත්ත. තමන්ගේ ජීවිත කාලය තුළ හිතගත්ත මුදල් බැංකු පද්ධතියට ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. යම් කිසියකට පොලි අනුපාත වැඩි ලැබුණා කාලයක්. ඒ අනුව තමන්ගේ ඉදිරි කරේ. ඒ තමයි වැඩ රටේම බැංකු පද්ධතියක් නැතුව රටක් ක්‍රියාත්මක වෙන්න බෑ. කිසිම ව්‍යාපාරයක් පවතින්න බෑ. ජනතාවගේ තැන්පතක් තියන්න බෑ. බැංකු ගැන විශ්වාසය නැතුන හැටිය සම්පූර්ණයෙන්ම ඒකන ආර්ථික කඩන ගොඩ ගන්න බෑ. අපි දන්නවා බෑකින් ක්‍රයිසිස් එකක් ගියපු රටකට කොහොමද අමාරු කොටතර ගොඩෙන්නේ. ඉතින් ඒ පිළිවෙල ඒ වුණදේ බලක්වා ගැනීම නිසා ඒ දෙන්නේ නැති එක ගැන මම ඉතාම සන්තෝෂයි. ඒ කන්ට්‍රිබියුෂන් එකේ දායකත්වයට මම හිතන්නේ ඒ සහභාගී වීම ඒක ලොකු අවස්ථාවක් මගේ ජීවිතේ. බොහොම ස්තුතියි මහ බැංකු අධිපතිතුමනි. SEAP has emerged as a leading corporate in marine and industrial machinery maintenance, transforming the maritime landscape of Sri Lanka. SEAP, navigating excellence, delivering tomorrow.